Hi guys, welcome back to my YouTube channel. අද මේ වීඩියෝ එක අලුත් ජාතිය වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනාවේ. ස්පෙෂල් වීඩියෝ එකක්. මොකද ස්පෙෂල් කෙනෙක් එක්ක තමයි කරන්නේ. මේ වීඩියෝ එක මම ගොඩක් කලින් ඉඳන් තමයි කරන්න හිතන් හිටියේ. බට් වෙලාවත් එක්ක ඔන්න අද ෆයිනලි කරනවා. ඉතින් මේ ස්පෙෂල් කෙනා තමයි A few moments later. Queen. මගේ අම්මි. ඉතින් අම්මිත් එක්ක තමයි මම මේක කරන්න හදන්නේ. මේකේ අපි දෙන්න මේ කරන වීඩියෝ එක තමයි how well we know each other. Because I think she knows the best. මං ගැන හොඳටම දන්නේ අම්මි. අම්මි ගැනත් මං වෙන්නේ නැති. ඉතින් අපි බලමු. so මං questions 10ක් කරනවා මං ගැන අම්මිගෙන්. අම්මි අහයි මං එයා ගැන මගෙන්. Pasta. ඒ වගේම තමයි pasta ඉතාලියා ගොඩක් අර ස්පැගටි වෙස්ටර්න් කෑම නම් යන්න පුළුවන්. Desserts. dessert. අනිත් ඒවා බෑ. අනිත් ඒවා බෑ කියන්නේ කරන්නේ නෑ. පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. නෑ මම ඉගෙන ගන්නවා. අය අම්මිගේ මං හිතන්නේ අම්මා හොඳටම හදන ඔක්කොම rice and curry everything. මාළු රයි ඔක්කොම yellow menus තියෙන්නේ yellow rice, dal, pampadu moju, chicken curry. So I think chicken curry එක තමයි මම ආසම and හැමෝම ආසම chicken curry එකට වගේ. මම මට වයස කීයද? 40. ඉස්කෝලේ කාලේ ඉංග්‍රීසිලා ඔය boyfriend එකක් ඒ කාලේ මගේ ෆෝන් එක තමයි ඒතකොට මම යූස් කරන්නේ. මගේ ෆෝන් එක හැමදාම උදේට good morning කියන මේ එකක් එනවා මේ වෙන නමක් මෙහා නම මං ගර්ල් කෙනෙක්ගේ නම්බර් එක මම සේව් කරන්නේ we all does that. so මට ඩවුට් එක ආවා මේක නේද ඩවුට්. ඒත් ඒ කාලේ මම කරලානේ. ෆෝන් තිබ්බේ නෑ. නෑ බට් ඒක දාන්න. So I think wow ඒ වයසනේ 15 16. බෑනේ මට අදිපේ මම ඒක කියන්නේ. රිතික් රෝෂන්. තුනයිනේ අවුරුදු තුනයි. 3 years. රිතික් රෝෂන්ට අපි බොරුවට බයිනවා මෙයා වන්දවන්න වුණා. ඊට පස්සේ 12 13 වගේ වුණාම රන්බී. ඒක ටිකක් හයිප ගියා. රන්බීර් එක ඇක්ට් කරන්න යාට යන්න ඕනේ කියලා ඒ වගේ පොඩි කස්ටමර් තිබ්බේ. ඔයාගේ celebrity crush I think දෙන්නෙක් හිටියා. first අමීර් ખાન. ඒ ලස්සන කාලේ අර පොඩි කාලේ. ඊට පස්සේ කැතවෙද්දි නෑ කැතවෙද්දි නේ ඊට පස්සේ මම ගන්නේ සල්මන් ખાන්. until now සල්මන් ખાන්. මගේ නම් ඉතින් වෙනස් වෙනවා celebrity crushes. never change. ඔව් අම්මිගේ වෙනස් වෙන්නේ මගේ කාර්තික් ආවා, විකී ආවා. එච්චරයි. ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට නෑ ෆිල්ම් එක දැන් ඉෂාන් අරකේ ෂාහිද්ගේ මල්ලි එල්ල එච්චර. no sports නෑ මෙයාගේ. මෙයා only dancing singing sports බෑ. ස්පෝර්ටි ළමෙක් වගේ පේනවද නෑ. I think sports නෑ. active but එහෙම sports වලට යවුවෙත් නැහැ අම්මි මාව. anyways ඔයා sports basketball ක්‍රිකට්ත් පුළුවන් හොඳට. and then singing dancing ඉතින් මට ඇවිල්ලා තියෙන්නේ අම්මිගෙන් තමයි. අම්මගේ අම්මිගේ ඩේට් එක මුලින්ම ට්‍රිප් එකක් ෆිල්ම් එකක් බලන්න මගේ එක ට්‍රිප් එකක් කියන්නේ ඉස්කෝලේ යාළුවෝයි තනියම යන්න බෑ. 20ක් විතර බස් එකක ගිහින් තියෙන zoo එකක් නේ zoo beach film full day out එක 20ක්. ඇත්තට අර ගොඩක් ගියේ ඒකට ඒ සෙකන්ඩ් ඩේට් නෑ ඒක ට්‍රිප් එකක් නේ. ට්‍රිප් එකක් සෝයි එක ෆිල්ම් එකක් බලලා බීච්. අපේ ඩඩා එක්කත් ෆස්ට් ඩේට් එක මම හිතන්නේ ෆිල්ම් එකක් තමයි. හැම මේගොල්ලෝ ෆිල්ම් එක කාලේ මගේ ෆස්ට් ඩේට් එක. ෆස්ට් ඩේට් එක KFC. එයාගේ සෙමින එකක් ඉවර වෙලා සෙමින එක බ්‍රේක් එක වෙලාවේ කෑනගේ ක්ලාස් එක ඉස්සරහම තමයි KFC එකේ දිනේ. එතනින් මොකද මෙයාට පාර ඒ දවස්වල පොඩිනේ
පොහේ 14 ඉතින් මට පොඩි මම ඒ නිසා මෙයාව දැම්මේ නෑ පාර එකන ක්‍රොස් කරන්න දෙන්නේ නෑ මම ක්ලාස් එක පැත්තෙම දාලා එන්නේ මෙයා මට තමයි පොඩි 14 උනාට ඩේට් යද්දි 15 14 කාලේ ඊනත් ඉතින් ඩේට් එක ගැන KFC එකට ගිහිලා තියෙනවා. ඒතර මගේ ඒක තනියම නෙවෙයි යාළුවෝ දෙන්නෙක්. ඒක තමයි මේ ෆස්ට් ඩේට් එක. රියල් ඩේට් එක පස්සේ යන්නේ හොඳට නිකන් ලස්සන පැත්තකට. ඒක ෆස්ට් ඩේට් එකක්වත් නෙමෙයි. ඊට පස්සේ රියල් ඩේට් එක මේ තාත්ති තමයි තාත්තිගේ ක්‍රෙඩිට් කාඩ් එක දීලා කා එක. සල්ලි නෑ අපිට. ඔය සල්ලි නෑ. දෙන්නටම සල්ලි නෑ. දෙන්නවද Exactly. I think too much information. ඒ ඔච්චරයි. Sponsored by dad. අම්මිට නම් ගොඩක් යාළුවෝ හිටියා. හැමදාම දැන්ටත් එයාට එක්කෙනෙක් බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෑ. ඉස්කෝලේත් ඉන්නවා ඉතින් ගොඩක්. ෆ්‍රෙන්ඩ් කෙනෙක් මං තියාගන්න නෑ මං ඉතින් හැමෝත් එක්ක මං ආශ්‍රය කරන ඉඳ මට එහෙම මමත් එහෙමයි. ඒ වුණාට මට මේ මගේ යාළුවෝ මරා ගන්න හදනවා. ඔව්. එහෙම නෑ. බට් පොඩි කාලේ කවුද? ඔගේ ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා පොඩි කට්ටියගේ පොඩි පන්ති වල හිටිය ලක්ෂණී රොසෑනුයි ඊට පස්සේ දැන් මේ ලොකු පන්ති වලට ආවට පස්සේ තාමත් තියෙනවා හැමදේම ෂෙයා කරගෙන සෙව්වා. Sewa, shout out to you baby. අම්මිගේ ඩ්‍රීම් ජොබ් එක to be a lawyer තමයි යාගේ ඩ්‍රීම් ජොබ් එක වෙලා තිබිලා තියෙන්නේ. ඒකේ හින්දා යා මාවත් ලෝයර් කෙනෙක් කරන්න හැදුවා. මට එක ගියා ලෝයර් අංකල් කෙනෙක් ගාවට බ්‍රේන් වොෂ් කරන්න මගේ ටයිප්. එයාට කොහොම ඩ්‍රීම් ජොබ් එයාට ජොබ් එකක් නෑ. එයා ජොබ් එකක් කරන කෙනා එයා කැමති ඔය ඉන්ෆ්ලුවෙන්සර් ඒ වගේ කැමරාවක් සෙලිබ්‍රිටි ලයික් ඒ වගේ ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ 9 to 3:30 වගේ ටයිම් එකක කරන්න ජොබ් එකක් තමයි එයා කැමති. මොකද එයා උදේ පාන්දර නැගිටින්න මට ගොඩක් මහන්සි වෙන්න ආස නැහැ මම ඒක. ඒ කියන්නේ ස්පෙෂලි අර එක තැනකට වෙලා මට එහෙම බෑ ගන්න. so that බෑ I love chocolate. ඒක තාමත් අර කනවා මේ මම නිදිනකන් ඉඳලා හොරෙන් චොකලට් කනවා. ඒ පොඩි කාලේ එළිය දෙන්නේ. දැන් නම් අමතක වෙනවා. මහත වදකින්ද දෙන්නේ. චූටි කාලේ. නිදාගෙන මම නිදිය ගත්තම හොරෙන් කාලා. ඩස්බින් එකේ චොකලට් පේපර් එක තියෙනකොට තමයි හවුවෙන්නේ කෑම හවුවෙන්නේ. අම්මගේ නම් කඩචෝරු. She likes snacking a lot. මුරුක්කු, nuts. Donuts. මගේ ස්වීට්ස් වෙන මුකුත් ආස නැහැ මම only chocolate. Yeah. Snacks කන්නේ මෙයයි මේ කඩචෝර කන්නේ මෙයයි මගේ husband. They both love it. කඩචෝර මගා. Very true. The list is long. මෙයාගේ දෙයක් වෙන්න ඕනේ මගේ ඕ ගෙදර කාගේ හරි දෙයක් නැති වුණොත් යම් කිසි දෙයක් නැති වුණොත් ඒක හොයනකම්ම මෙයා කාම් වෙන්නේ නැහැ. කායක කතා කරන්නේ නැහැ මුළු දවසේම සේරම වැඩ නවත්තලා. ඒක හොඳ quality එකක්. Focused. I won't give up. මම හැමතිස්සෙම කියන්නේ එපා උදා ඒක අතාරින්න අපි එකක් ගමු. දැන් ඒක නෑනේ හොයන්න මාන්සි වෙන්න එපා. ඕ never. ඒක හොයනවා. ඒක ලෙඩක් එක disorder එකක් මම search කරා. ඒක ඉතින් අත මම දැන් පුරුදු වෙන පොඩ අතාරින්න අතාරින්න කියලා නෑ අතාරින්න. මෙයා අතාරගත්ත ගමන් ඒකයි. අම්මිගේ knowing habit එක ඒක. and හැමෝටම දෙනවා. ඇඳන් නෑ දෙනවා කියන්නේ. ඇඳන් ඉන්න එක හරි දෙනවා. and like එතකොට සමහර මට හිතලා සමහර මිනිස්සු use කරනවා කියලා අපි එහෙම වුණා. so which I don't like. and තව knowing habit එකක් තියෙනවා මේක මං හිතන්නේ හැමෝම ළමයි relate අම්මලා. මං දන්නේ මෙයා ස්පෙෂලි දැන් මොන හරි දෙන්න තියෙනවා නම් කාටද මෙයාට අපි එක්ස්ට්‍රා කියලා x y කාට හරි එහෙම එකට දෙන්න තියෙනවා නම් එයා මිනිස්සේ ඉඳද්දී අහනවා මේ මේක දෙන්න දාන්න ඩොට් එපානේ ඉතින් මට ඕන වුණත් දැන් මං දෙනවා ඉතින් එපා කියන්නේ මූණට ඒ මිනිස්සේ ඉතින් අපිට තියෙනවා නම් තව එකක් දෙකක් එහෙම දිනන නැති එහෙම නැති ඒවත් ඉල්ලනවා බොරු ගැන මේක අඳින්නේ නැහැ නේ බබා මේක දෙමු මං අඳිනවා එහෙම එකක් තියෙනවා. ඒ කාලේ හැබැයි දැන් මම හොඳයි යන්නේ දෙනවා මන්ද. දැන් ගොඩාක් හොඳයි දැන් මම කියලා. මේ වගේ මලු දෙන්නේ මම. දැන් මම ඒ වගේ කියලා දැන් යා ගොඩාක් දුන්නා ගන්න. නැති බැරි අයට උදව් කරන්න ගොඩාක් දැන් හැදිලා. ඒ කියන්නේ එයා දැන් පුරුදු වෙලා. ඉතින් මම ඒක ගොඩාක් එයාට දැන් ඇත්තට මට දැන් සතුටුයි ගොඩාක් ඒ දානට ඇවිත් තියෙන නිසා. අපි දුන්නා දැන් ගන්න.
Okay. මෙයාට හොඳට කත්රිනා ඩාන්ස් කරන විදිහට හොඳට ඩාන්ස් කරනවා. ඒව බලාගත්තම එකපාරේ ආයක බලලා ඒ වගේ දැන් කත්රිනාගේ කියන්නේ එයා බලගෙන මගේ ආවුරගේ දිවිය. නෑ අම්මගේ සිග්නේචර් ඩාන්ස් මොකද දාන්නේ තාත්තා ඇත්තම කිව්වා. මේ ආ හොඳට කරනවා like signature dance moves and Latin ඒවා දානවා. but මේ හොඳට ඉන්දියන් ඒවා dance කරනවා මාධුරී වගේ. thank you. හැමෝම කියනවනේ ඒ වගේ. එකක් කියනවා ඉතින් දන්නේ මට ඩාන්සින් ඇවිල්ලා තියෙන්නේ තම්මිගේ සිග්නේචර් අම්මේ හැබැයි දැන් මාත් කියලා දෙනවා TikTok ඩාන්සින් නම් මම කියලා දෙනවා අම්මි. අම්මි ප්‍රොෆෙෂනල් ඩාන්ස් ඉගෙනගෙන තියෙනවා. මම අම්මිගෙන් තමයි ඉගෙන ගත්තේ. So yeah, that was the video. ඉවරයි ප්‍රශ්න ටික. 10ක් විතර ඇහුවා. දන්නවා අපි දැන් ගොඩක් දෙන්නගේ. මීට වඩා දේවල් දන්නවා. Basically we are each other's best friends and we know everything almost. ඒනට මගේ එක්කම දන්නේ අම්මා. මගෙත් ඉතින් එහෙම වෙන්නේ නැති. ඉතින් අම්මගේ හැමදේම සාමාන්‍ය මෙයාත් එක්ක හැමදේම මම ෂෙයා කරගෙන තියෙන කිසිම දෙයක් මේ සීක්‍රට් නෑ. මගේ හැමදේම and we don't judge. yeah. genuinely මොන හරි දෙයක් ඉතින් මං හිතන්නේ ළමෙක්ට අම්මා කෙනෙක් තමයි නේ හැමදේම genuinelyම කියන්නේ. so මගේ තමයි. and yeah ඒ වගේ තමයි ඉතින්. අම්මිලා දුවලා ඉන්නකොට එහෙම තමයි ගොඩක් close. අපි දැන් ගොඩාක් close. ගොඩක් කටේ කියනවා රාන්ඩුත් වෙනවා කෑ ගා ගන්නවා ආගිමන්ස් යනවා but විනාඩි 5යි 10යි ආයෙත් ඒවට ඇඟිලි ගහන්න එන්නෙත් නෑ අනිත් අය ඒකින්ද මොකද තාත්ති පුතේ කොහොමත් ඒවට මේ කියන්නේ අපෝ අම්මගේ දුවේකට කියලා වැඩක් නෑ අන්තිමේදී ඔයගොල්ලෝ හොඳ වෙනවා අපි දැන් රටලා ආයේ සින්දුවක් කියනවා ඩාන්ස් කරනවා මේ හැමෝටම කියන්නේ ඒ වගේ ඉන්න also මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ආස නම් මේ වගේ තව ඒවා කරන්නම් අපි ආසේව කමෙන්ට් එකක් දාගෙන යන්න and කියන්නේ subscribe කරන්න බබා මගේ channel දාන්න. channel එක දැන් දුවලායි බලන්න බලලා අපේ ඒවා බලන්න ආස නම් අපි දෙන්නගේ videos comment එකක් තමලාද subscribe like share comment ඔක්කොම ටික කරන්න කියන්න ඔක්කොම කරන්න හරි bye guys okay Bye. stay tuned මේ වගේ තව videos ගන්න ඔයගොල්ලන්ට thank you for watching this video hope you liked it bye